මොකටද? ඒකේ කුණු සුවඳ විඳ විඳ ආතල්ලයක් ගන්නද? මං ඔයා ගැන දැනගන්න ආසයි. වාගේ ගම අම්මා තාත්තා මං ගාල් පොඩ්ඩක් ඇතුළට වෙන්න. අපේ ගෙදරට මිනිස්සු කිව්වේ වලවෝ කිය. තාත්තා ප්ලීස් කෝ. අම්මා ගෙදර. ඉස්සර අපිට ගොඩාක් සල්ලි තිබ්බා. ඒකට මම ඉස්කෝලේ ගියේ කාර් එක. ගාල් හොඳ මිස් කෝල්. ඇත්තට අරු කතාව නේද ඒක? පොෂ්ෂේ. ඔයාගේ කතාව තමයි මිනිස්සු ගොඩාක් කාන්න කියන්නේ. හොඳට හිටපු මිනිස්සු සල්ලි නැති වෙලා දුප්පත් වෙලා කෙලවෙන හැටි ආන්නේ. අර පරණ තිබුණු ස්ටේටස් වලට කතාව ආගෙන ඉන්න ආස. මට එහෙම පිස්සුවක් නෝ. මං හැබැයි වාගේ කතාව. මේ වැල්ලේ ඉන්න උන් ගොඩාක් කියන්නේ උන්ගේ දුක. ඒවට තමයි සුදු සුදු අඬවන්නේ. තාත්තා මුහුදු ගියා. පස්සේ කුඩු වලට ඇබ්බැහිුණා. අම්මා වටේට මල්ලා ඇඟිලි තුලා තමයි අපේ ජීවත් කරේ. තාම මල්ලි කෙනෙක් හිටියා උලේඩ වෙලා මලා. තාත්තා වෙන ගෑණියෙක් කරන් ගමෙන් පෑන්නා. අම්මත් එක්ක බුදිය ගන්න ආපෙකෙක් නංගිට හැදන්න කියලා මට මාට්ටු වුණා. මම උපස් බිහියක් කරන් පෑන්නුවා. පස්සේ නඩු දාලා මට අච්චු කළා. ඕක තමයි ගොඩක් උන් කියන්නේ. ඔය කතාව අහදී ජර්මන් සුද්ධියන් ගැස් වලින් කඳුළු ගලන සට ගාල්. මට ඔහි සුද්ධියොන්ට කියන කතාව වලින් වැඩක් නෑ මිනිස්සේ. මං ආයි කතා. මොකටද? ඒකේ කුණු සුවඳ විඳ විඳ ආතල්ලයක් ගන්නද? කණු ගහපු තැන් ටික අහලා පපුරත් කරගන්න. අනේ යන්න මිස් යන්නේ. මට ඔය කාගවත් අනුකම්පාව ඕනේ. ඔය පත්තරවල පිටු ගණන් ලියවෙන කතාවල එකක් කිවල හිතා ගන්න.